ගුරුසිත සැනසවා අකුරු ගනිමේ සොදවා. ඔව් උගනියුනේ. උගනිමුනේ. හරි. ගුරුසිත සනසවා අකුරු උගනිමු සොඳවා කියලා මාතෘකාවක් භාෂණ. ගුරුසිත සනසවා අකුරු උගනිමු සොඳවානේ. එහෙමනේ තියෙන්නේ. එතකොට මේ අහන්න මේකෙදි කතා කරන්නේ සිංගාලෝවාද සූත්‍රය සම්බන්ධවනේ. සිංගාලෝවාද සූත්‍රය කියලා කියන්නේ සිළුනි මහා විශාල සූත්‍රයක් නේ. ඒක මේ සුළුපටු සූත්‍රයක් නෙවෙයිනේ. ඒක විශාල සූත්‍රයක් සිංගාලෝවාද සූත්‍රය කියලා කියන්නේ. එතකොට ඔයාලගේ පොතේ තියෙන ඔය සිංගාලෝවාද සූත්‍රයේ තියෙන පොඩි කාරණාවක් තියෙනවා පුතේ සදිසා නමස්කාරය කියලානේ. ඒ කියලා කියන්නේ දැන් සිංගාලෝවාද සූත්‍රයේ භාෂණ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සිංගාල කියන තරුණයට නේද? සිංගාලෝවාද කියන එකේ අදහසත් සිළුනි මේ සිංගාල ඕවාදනේ. අසිංගාල කියන තරුණයාට ලබා දීපු අවවාද ඇතුළත් නිසා මේකට පුතා කියනවා සිංගාලෝවාද කියලානේ. එතකොට ඔය සිංගාලෝවාද සූත්‍රයේ තියෙනවා මොනවාද? සදිසා නමස්කාරයේ තියෙනවා නේද? ඊගාවට ධන විනාශ මුඛ සම්බන්ධව සඳහන් වෙනෝනේ. ඊගාට සතර කර්මක්ලේශ සම්බන්ධව සඳහන් වෙනවා. සතර අගති සම්බන්ධව සඳහන් වෙනවානේ. මේ වගේ විවිධ ධර්මපර්යායන් ගණනාවක් පුතේ ඇතුළත් ප්‍රධාන පෙළේ සූත්‍රයක් තමයි ඔය කියන සිංගාලෝවාද සූත්‍රයේ වාසනනේ. හැබැයි අවාසනාව කියලා කියන්නේ සිරුනේ ඔය වාසනාවනේ වාසනාව කියලා කියන්නේ ඔය සිංගාලෝවාද සූත්‍රයෙන් ඔයාලට තියෙන්නේ සදිසා නමස්කාරයනුත් එකයි බුදු අම්මේනේ. දැන් සදිසා නමස්කාරයේ 6ක් තියෙනවනේ නේද? ඒ 6නුත් මේ සෙතුනේ කීයේ? එකයි. ඕක කටපාඩම් කරගන්නත් අපේ උන් මොකෝ කරන්නේ දත කනවා. නේ සෙනුවේ? ඒක පාඩම් කරගන්නත් බෑ. නේ? මේ අහන්න. එතකොට මේ සිංගාලෝවාද සූත්‍රය කියලා කියන්නේ පැටියෝ පුද්ගලයාගේ මෙලව දියුණුව සඳහා දේශනා කරපු ප්‍රධාන පෙළේ සූත්‍රයක් නේ. දැන් මිනිස්සෙක් කියලා කියන්නේ සෙතුනේ මේ තනියෙන් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි භාෂණනේ. එයා වටා පැටියෝ ගොඩ නැගිච්ච පිරිසක් ඉන්නවනේ නේ. දැන් සිළුනි ගත්තට පස්සේ සිළුනි වටා ගොඩ නැගිච්ච පිරිසක් ඉන්නවනේ. දැන් සිළුනිට ගෙදර තනියෙන් ඉන්න පුළුවන්ද? බුදු අම්මේ නේ ගෙදර තනියෙන් ඉන්න බෑ. හරි බයයි ඔල්මන් වලට වැඩියෙන් බයයි නේ. එතකොට මේ අහන්න අපිට තනියෙන් ජීවත් වෙන්න බෑ මේ භාෂණනේ. අපි වටා පුතේ මේ ගොඩ නැගිච්ච පිරිසක් ඉන්නෝ සෙතුනි. හරි? කවුද ඒ ගොඩ නැගිච්ච පිරිස? අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ නේ, ආච්චි සීයා, ගුරුවරු ඥාතීන් වැඩිහිටියෝ නේද, අසල්වැසියෝ නේ. ඒගාට සේව්‍ය සේවකාදීන් එහෙමත් ඉන්නවනේ සමහර අය නේ. එතකොට මෙන්න මේ කියන විවිධ සමාජ කණ්ඩායම් විසෙහි ඉටු කරන්න ඕන යුතුයකම් සහ වගකීම් ගණනාවක් සම්බන්ධව තමයි තමත් මේ සිංගාලෝවාද සූත්‍රයේ කතා කරන්නේ නේ. දැන් සිංගාල කියන තරුණයා උදේ පාන්දර නාලා නේද? අර සිංගාලෝවාද සූත්‍රය කියන්නේ පුතේ මෙතන පොත තියෙනවා, පොත ගන්න බෑ, පොත තියෙන යටම පොත් ගොඩක් උඩ යට තියෙන්නේ. සිංගාලෝවාද සූත්‍රයේ පැටියෝ කියනවා මේ අල්ලවත්තෝ අල්ල කේසෝ කියලා කියන්නේ නේ. ඒ කියලා කියන්නේ තමත් මේ සිංගාල කියන තරුණයා උදේ පාන්දරනේ තෙත රෙදි පිටින් තෙත කෙස් පිටින් මොකෝ කරේ? සදිසා නමස්කාරයේ යෙදුනලුනේ. ඒ කියන්නේ පුතා දිසා 6ට වඳිනවනේ. බුදුහාමුදුරුවෝ උදේ පාන්දර පිණ්ඩපාතේ වඩිනවා. බුදුහාමුදුරුවෝ දකිනවා මේ සිංගාල කරන මෝඩ වැඩේනේ. සෙතුනේ මෝඩ වැඩක්ද? මෝඩ වැඩක් නෙවෙයිනේ. තමන්ගේ තාත්තගේ වචනයට ගරු කිරීමක් විදිහට නේද? තාත්තගේ වචනයට සත්කාර කිරීමක් විදිහටනේ. තාත්තගේ වචනය පිළිගැනීමක් විදිහට තමයි මේක කරේනේ. බුදුහාමුදුරුවෝ අහනවා සිංගාලෝවා ඔය මොකද්ද කරන්නේ කියලානේ. බුදුහාමුදුරුවෝ පුතේ බොහොම සුහදශීලීනේ. ඕනම කෙනෙක් එක්ක බොහොම සුහදශීලීනේ. අර මේ දැන් ඔය මහදන කියන සිටුවරයාගෙනුත් අහන පුතේ මේ චුල්ලපන්තක හාමුදුරුවන්ගේ කවුද මේ මහදන සිටුවරයා සිතුනේ? චුල්ලපන්තක හාමුදුරුවන්ගේ සීයානේ. චුල්ලපන්තක හාමුදුරුවෝ මහාන වෙන්න ඕනේ කියලා එක්කරගෙන යනවා පන්සලටනේ. ඒ යනකොට බුදුහාමුදුරුවෝ කියනවා මහදන සිටුතුමනි මේ දරුවෙක් හම්බුණාද ඔයාට කියලා අහන බොහොම සුහදව කතා කරනෝනේ. ඒ වෙලාවේ කියනවා ඔව් මේ මගේ මුණුපුරා කියලා කියනෝනේ. ඊගාට අනේපිඬු සිටුතුමත් එහෙමනේ උදේ පාන්දර පන්සලට යනවා. අනේපිඬු සිටුතුමා කවදාවත් බුදුහාමුදුරුවෝ දැකලා නැහැ. දැක්ක පළවෙනි දවසේ මොකෝ කියන්නේ? සුදත්ත මෙහි එන්න කියලා කතා කරනෝනේ. එතනින්නේ පුතේ අනේපිඬු සිටුතුමා බුදුහාමුදුරන්ගේ ශාසනය කෙරෙහි ප්‍රබලව පැහැදෙන්නේ නේ. එතනින් පස්සේනේ අර ජේතවනාරාමයේ වගේ මහා විශාල ආරාම හදලා පූජා කරන්නේ නේ. බුදුහාමුදුරුවෝ බොහොම සුහද කෙනෙක් නේ. සිංගාලගෙන් අහනවා සිංගාල ඔයා ඔය මොකද්ද කරන්නේ නේ? ඒ වෙලාවේ කියනවා මගේ තාත්තා මට මැරෙන්න කලින් කියපු දෙයක් තිබුණා. ඒ තමයි මේ සදිසා නමස්කාරය. ඒ තාත්තගේ වචනයට ගරු කිරීමක් විදිහට තමයි මම මේ දිසා 6ට වඳින්නේ නේ. බුදුහාමුදුරුවෝ පුතේ ඒ වෙලාවේදී භාෂණ කියනවා ආර්ය විනයනේ. එහෙම නැත්නම් බුදුහාමුදුරන්ගේ ශාසනය තුල උගන්වන සදිසා නමස්කාරය ඕක නෙවෙයි කියනෝනේ සිතුනි. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දකුණු දිශාවට ගුරුවරු නේද? ආයිගාට උතුරු දිශාවට කවුද උතුරු දිශාවට? දකුණු දිශාවට දෙමව්පියෝනේ. දෙමව්පියෝද ගුරුවරුද? නැගෙනහිර දිශාවට දෙමව්පියෝනේ. දකුණු දිශාවට ගුරුවරුනේ. ඊගාට උතුරු දිශාවට මහාන බමුණෝ, යට දිශාවට සේව්‍ය සේවකාදින්නේ.
මේ විදිහට උතුර නැගෙනහිර බස්නාහිර මේ කියන දිසා හයට නේද? ඒ සමාජ කණ්ඩායම් උපමා කරනෝනේ. දෙමව්පියෝ සහ දරුවෝ, ගුරුවරු සහ ශිෂ්‍යයෝ නේද? ඊගාවට ගීයෝ සහ පැවිද්දෝ නේද? ඊගාට සේව්‍ය සහ සේවකයෝනේ. මේගොල්ලන්ට පුතේ උදේ හවහ මේම සිලුන් අත දිගෑරලා වදින්න කියලාද කිව්වේ බුදුහාමුදුරුවෝ නෑනේ. ඒ පිරිස් විසෙහි ඉටු කරන්න ඕන සමාජ යුතුයකම් සහ වගකීම් ගණනාවක් තමයි බුදුහාමුදුරුවෝ මේ සිංහාලෝවාද කියන සූත්‍රයේදී සෙතුනේ දේශනා කරේ නේද චමත්? එතකොට මේකේ ඔය හයම කතා කරොත් නේද චමත් එපා වෙනෝනේ. ආයේ නිසා ඔයාලට දාලා තියෙන්නේ ගුරුවරු සහ ශිෂ්‍යයෝ අතර තියෙන ශිෂ්‍යයන්ගෙන් ගුරුවරයන්ටත් ගුරුවරයාගෙන් ශිෂ්‍යයාටත් ඉටු වෙන්න ඕන සමාජ යුතුයකම් සහ වගකීම් ගණනාවක් සම්බන්ධව තමයි මේ පාඩමේදී කතා කරන්නේ. මේ පාඩම පුතා අපි කරාද? ඊට කලින් මට මතකයි වගේ. නෑනේ. ඉක්මනට කියන්න. නෑ 7 වසරේ 9 අවසානට කරලා තින්නේ. හරි. මෙයන් 7 වසරේ 9 සම්බන්ධව තමයි අවසානටම කතා කරලා තින්නේ. දැන් අද 7 වසරේ 10 නේද? එතකොට මේකෙදි පුතේ කතා කරන්නේ ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට සහ ශිෂ්‍යයාගෙන් ගුරුවරයාට ඉටු වෙන්න ඕන සමාජ යුතුයකම් සහ වගකීම් 10ක් සම්බන්ධවනේ. ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට 5යි, ශිෂ්‍යයාගෙන් ගුරුවරයාට 5යි නේද? එතකොට මේවා පුතේ මේ ඉටු වෙන්න ඕන යුතුයකම් සහ වගකීම් කියලා කියනවා. ඔන්න බලන්න ඔයාලගේ පොතේ මෙන්න මෙහෙම බොහොම සුළු කාරණාවක් කියනවා. හොඳේ. සෑම අයෙකුටම ගුරුවරයෙකු සිටීම ඉතා වැදගත්ය. අන්න මොකෝ කියන්නේ? මේ ලෝකේ ඉන්න හැම කෙනෙකුටම පුතේ ගුරුවරයෙක් ඉන්නෝනේ. දැන් බුදුහාමුදුරන්ට ගුරුවරයෙක් ඉන්නෝද භාෂණ? මට කියන්න. බුදුහාමුදුරන්ට ගුරුවරයෙක් ඉන්නවද? ඔව්. කවුද ගුරුවරයා? කවුද බුදුහාමුදුරන්ගේ ගුරුවරයා සිළුනේ? දෝලෝවාද සූත්‍රය. ධර්මය. අන්න හරි නේසෙතුනි. බුදුහාමුදුරන්ගේ ගුරුවරයා ධර්මය. දැන් මේ භාෂණ කිව්වේ ඔය මේ සිද්ධාර්ථ කුමාරයාගේ ගුරුවරයානේ. කවුද? කාලදේවල ආසිත තාපසතුමාද කවුද? සර්වමිත්‍රනේ. සර්වමිත්‍ර බමුණානේ සිද්ධාර්ථ කුමාරයාගේ ගුරුවරයා නේද? එහෙම නේද? මට මතක නෑ ඒක හරියට. සිරුනි නෑනේ. ඔව්. ඒ සර්වමිත්‍ර බමුණානේ සිද්ධාර්ථ කුමාරයාගේ ගුරුවරයානේ. එතකොට බුදුහාමුදුරුවන්ගෙන් ඇවිල්ලා අහනවා ප්‍රශ්නයක් බුදුහාමුදුරන්ගේ ගුරුවරයා කවුද කියලානේ. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කියනවා මගේ ධර්මය තමයි මගේ ගුරුවරයා නේ භාෂණ. එතකොට මේ ලෝකේ ඉන්න අපි හැමෝටම පුතේ ගුරුවරයෙක් ඉන්නවා සහ ගුරුවරයෙක් ඉඳීම සිලුන් අතිශයින්ම වැදගත් නේ. අපි හැමෝටම ගුරුවරයෙක් ඉන්න එපා නේද? එතකොට ගුරුවරයෙක් ඉඳීම ඊටාම වැදගත් නේ. බුදුරජාණන් වහන්සේද ධර්මය ගුරුතන්හි තබාගත් සේකන්න බුදුහාමුදුරුවෝ මොකද්ද ගුරුවරයා විදිහට තියාගත්තේ? තමන් ප්‍රගුණ කරපු දහම නේද? තමන්ගේ ධර්මය තමයි සෙතුනේ මේ ගුරුවරයා විදිහට බුදුහාමුදුරුවෝ තියාගත්තේ. ගුරු සිසු සම්බන්ධතාවයේ පිළිබඳ දැක්වෙන සූත්‍රයක් ලෙස සිංහාලෝවාද සූත්‍රය පෙන්වා දී හැකි අතර අන්න මොකෝ කියන්නේ ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට සහ ශිෂ්‍යයාගෙන් ගුරුවරයාට ඉටු වෙන්න ඕන සමාජ යුතුයකම් සහ වගකීම් පිළිබඳ දැක්වෙන ප්‍රධාන පෙළේ සූත්‍රයක් තමයි පුතේ මේ සිංහාලෝවාද සූත්‍රය කියලා කියන්නේ. මෙන්න මේ සූත්‍රයේදී ගුරුවරු සහ ශිෂ්‍යයෝ පුතේ උපමා කරලා තියෙන දකුණු දිශාවට නේද? ඔවුන් වැඩි ගරු බුහුමනට ලක්විය යුතු නිසා. යයි දකුණු දිශාවට උපමා කරලා තියෙන සිනුනේ. දකුණු දිශාවට උපමා කරන්න හේතුවකුත් තිබුණානේ. හේතුව තමයි ගුරුවරු කියලා කියන්නේ ශිෂ්‍යයන්ගේ වැඩි ගරු බුහුමනට ලක්විය යුතු පිරිසක් නේද භාෂණ? ශිෂ්‍යයන්ගේ වැඩි ගරු බුහුමනට ලක්විය යුතු පිරිසක්. දැන් හිතන්නකෝ ඉස්කෝලේ උගන්වන ඔන්න කවුරු හරි සර් කෙනෙක් ගෙදර එනවා භාෂණ පුටුවේ වාඩිලා ඉන්නවද? නෑ ගේ ඇතුලේවත් ඉන්නේ නැහැ ඉස්සර අපි දුවන වෙනකොට. නේ සිළුනේ අපේ හිටිය ගමේ ඉස්කෝලේ සර් කෙනෙක් හැමදාම එනෝ ගෙවල් පැත්තේ. ඒ ආවට පස්සේ අපි ගෙදර ඉන්නේ නැහැ. මං අල්ලපු ගෙදරට යනවා. මේ සෙතුනි ඒ තරම් හරි බයයි නේද සෙතුනි? එතකොට මේ අහන්න මේ නේද? ඒකෙන් හිතා ගන්න පුළුවන් නේ සෙලුනේ ජඩ වැඩ ටික. ගෙදරවත් ඉන්නේ නැතුව කිව්වම නේද? එතකොට මේ අහන්න මේ ගුරුවරු කියලා කියන්නේ ශිෂ්‍යයන්ගේ මේ වැඩි ගරු බුහුමනට ලක්විය යුතු පිරිසක් නේ. ඒ නිසා තමයි පුතේ දකුණු දිශාවට උපමා කරලා තියෙන්නේ නේ. දැන් සරියුත් හාමුදුරන්ගේ ගුරුවරයා කවුද මට කියන්න බලන්න. සරියුත් හාමුදුරන්ගේ ගුරුවරයා කවුද? සෙතුනේ සරියුත් හාමුදුරන්ගේ ගුරුවරයා කවුද? අස්සජි හාමුදුරුවනේ නේද? අස්සජි හාමුදුරුවනේ දහම පිළිබඳ කියලා දෙන්නේ සරියුත් හාමුදුරන්ටනේ. බලන්න මේ අස්සජි හාමුදුරුවෝ භාෂණ සරියුත් හාමුදුරුවෝ
අස්සජි හාමුදුරුවෝ යම් දිසාවකද ඒ දිසාවට වඳිනවා. නේද? ඒක මෝඩ වැඩක්ද භාෂණ? මෝඩ වැඩක් නෙවෙයිනේ. ගුරුවරයා කෙරෙහි පැවතිච්ච ගෞරවයනේ. ඊගාවට අස්සජි හාමුදුරුවෝ යම් දිසාවකද ඒ දිසාවට කකුල දාලා සැතපුණේ නැල්ලු කවුද? සරියුත් හාමුදුරුවෝනේ. දැන් මේ බුදුහාමුදුරන්ගේ ශාසනය ඇතුළේ හිටපු මහා පුණ්‍යවන්තම තෙරුන් වහන්සේ කවුද? සරියුත් හාමුදුරුවෝනේ. අන්න සරියුත් හාමුදුරුවෝ පුතේ තමන්ගේ ගුරුවරයා ඉන්න පැත්තට කකුල දාලා සැතපුණේ නැහැ. පැහැදිලි මේ භාෂණ? දැන් කකුල දාන්න නෙවෙයි කකුලෙන් පුළුවන් නම් ගහයි නැද්ද භාෂණ? එහෙමනේ. නේද? ගුරුවරයා ඉන්න පැත්තට කකුල දාලා සැතපුරේ නැල්ලු. ඊගාට ගුරුවරයා යම් දිසාවකද ඒ පැත්තට වැන්දලු. ගුරුවරයා ඉන්න දිසාවට වඳිනවා. පැහැදිලි? ඊගාට රාහුල පොඩි හාමුදුරුවන්ගේ චරිතයේ තියෙනනේ ඔය ගුරුවරුන්ට සැලකීම සම්බන්ධව නේසිලුනේ. ඒකේ කියනවා 6 වසරේ තියෙන්නේ. 6 වසරේ කීවෙනි පාඩමද කියලා මට අමතකයි. 6 වසරේදී කියනවා මේ රාහුල පොඩි හාමුදුරුවෝ දැන් තමන් වරදක් නොකරුවත් නේ. දැන් සමහර වෙලාවට ගුරුවරු රාහුල පොඩි හාමුදුරුවන්ගේ ගුරු ගෞරවය පිළිබඳ විමසන්නේ. ඒ කියන්නේ හොයලා බලන්න මොකෝ කරේ. සමහර වෙලාවට අතුගාපු රාහුල පොඩි හාමුදුරුවෝ මිදුල අතු ගන්නවා. එතනට කුණු ටිකක් දාලා එතනට ඉදලා දාලා මොකෝ කරන්නේ? රාහුල බලන්නකෝ. කුණු ටික අස් කරලා නැහැ. අතුගාපු ඉදල එහෙම්මමයි කියලා ඔන්න රාහුල පොඩි හාමුදුරුවන්ට බනිනවා. රාහුල පොඩි හාමුදුරුවෝ වැරදිද නිවැරදිද? මට කියන්න ඕගොල්ලෝ. සිරොන්. වැරදිද නිවැරදිද? ඈ? චමත්. දැන් ගුරුවරයානේ කුණු ටික දාලා තියෙන ඉදලා දාලා තියෙන ගුරුවරේ. දැන් රාහුල පොඩි හාමුදුරුවෝ නෙවෙයි. රාහුල පොඩි හාමුදුරුවෝ හරියට පිළිවෙලට වැඩේ කරලා. හරිද වැරදිද? කතා කරන්නකෝ. රාහුල පොඩි හාමුදුරුවෝ හරිද වැරදිද? වැරදි. වැරදි වෙන්නේ කොහොමද? මාරු පොරවල් ටිකන්නේ. රාහුල පොඩි හාමුදුරුවෝ පුතේ කුණු ටික අස් කරා ඉදලා තිබ්බ තැනින්ම තිබ්බා. ගුරුවරයා මොකෝ කරේ කුණු ටිකක් එතනට ගෙනත් දැම්මා ඉදලා දැම්මා. දැන් රාහුල පොඩි හාමුදුරුවන්ට බනිනවා. රාහුල පොඩි හාමුදුරුවෝ හරිද වැරදිද? හරි හරි. ඔව් රාහුල පොඩි හාමුදුරුවෝ හරිනේ සෙතුනි නේද සිලුනි. චමත් රාහුල පොඩි හාමුදුරුවෝ හරි. දැන් අපි හරිනම් ගුරුවරයා අපිට චෝදනා කරනකොට භාෂණ අපි මොකෝ කරන්නේ? අපේ නිවැරදිභාවය අපි කියන්න යනවා. ඒකනේ. එහෙම නේද භාෂණ? දැන් අපි වැරද්දක් කරලා නැත්නම් අපි වැරදි නෑ කියලා ගුරුවරයාට කියනෝනේ. හැබැයි රාහුල පොඩි හාමුදුරුවෝ ගුරුවරුන්ට කොච්චර ගරු කරාද කියනවනම් ගුරුවරයා කොච්චර වැරදි වුණත් තමන් කොච්චර හරි වුණත් තමන්ගේ නිවැරදිභාවය ගුරුවරයා ඉස්සරහා කියන්න කියන්නේ. භාෂණ බලන්නනේ. දැන් ගුරුවරයා බනිනෝ හොගාලා මේ නොකරපු වරදකට බනිනෝ. නේද? එහෙම වෙද්දිත් මොකෝ කරේ? අර කුණු ටික අස් කරනවා, ඉදලා පැත්තකින් තියනවා. තමන් නිවැරදි කියන කාරණාව ගුරුවරයාට කියන්න ගියේ නෑ. දැන් නම් චමත් කොහමද? ගුරුවරයා ඉන්නේ කොහෙද නේද? අම්මා ෆෝම් කරලා යවන්නේ නේ. තාත්තා සරම කරේ තියන් යන්නේ ඉස්කෝලේට. එහෙමනේ ගොඩක් ඉස්කෝලවලනේ. දැන් ගොඩක් ගුරුවරු දඬුවම් කරන්නේත් නෑ ශිෂ්‍යයන්ට. නේ භාෂණ ඉස්කෝලවල මන් දන්න තරමින් ගහන්නේ නෑ ශිෂ්‍යයන්ටනේ. ඇයි අම්මයි තාත්තා යන උදේ පාන්දරනේ. නේද? අම්මයි තාත්තා සතුටු වෙන්න බෑ නැද්ද චමත් නේ? තමන්ගේ ළමයා හදන්නනේ ගුරුවරයා ගහලා තින්නේ. නේද? ළමයා හන්නේ එතකොට මේ ගුරුවරුන්ගෙන් ශිෂ්‍යයන්ට සහ ශිෂ්‍යයන්ගෙන් ගුරුවරුන්ට ඉටු වෙන්න ඕන සමාජයේ යුතුයකම් සහ වගකීම් ගණනාවක් තමයි පැටියෝ මේ පාඩමේදී කතා කරන්නේ සිරුනි. හොඳේ. ඔන්න පුතේ මුලින්ම කියනවා සිංහාලෝවාද සූත්‍රයේ ගුරුවරුන්ගෙන් ශිෂ්‍යයන්ට ඉටු වෙන්න ඕන යුතුයකම් කීයක් තියෙනවද? 5යි. ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට ඉටු වෙන්න ඕන යුතුයකම් භාෂණ කීයද? 5යි. ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට යුතුයකම් කීයේ සෙතුනි? 5යි. හරිද? ඔන්න පළවෙනි එක මනවින් හික්මවීම. ශිෂ්‍යයා හික්මවන්න ඕනනේ. ඒ කියන්නේ ඕනෝට වැඩිය නටනවා නම් දෙකක් දීලා හික්මවන්න ඕන. නේ සිල්ලි? හික්මීම නැත්තම් මොකෝ කරන්න ඕනේ? හික්මවන්න ඕනේ. ඒක ගුරුවරයාගේ ඉටු වෙන්න ඕන යුතුයකමක්. බුදුහාඳුරු සිංහාලෝවාද සූත්‍රය ඔන්න දේශනා කරලා තියෙනනේ. ශිෂ්‍යයා හික්මවන එක ගුරුවරයාගේ යුතුයකමක් නේ. දැන් ශිෂ්‍යයා අසෝබන විදිහට කටයුතු කරනවා නම් භාෂණ ඒක මේ ගුරුවරයාට හොඳ නෑනේ. ගුරුවරයා මොකෝ කරන්න ඕන? හික්මවන්න ඕන. පැහැදිලිද? ගුරුවරයා ශිෂ්‍යයා හික්මවන්න ඕන නේ. හරි. ඊගාවට මනවින් ඉගැන්වීම හික්මවනවා වගේම හොඳට උගන්වන්නත් ඕනලු චමත් නේ. ඒ කියන්නේ Taman දන්න සියලුම දේවල් ශිෂ්‍යයාට කියලා දෙන්න ඕනනේ. ගුරු මිෂ්ටියකින් තොරව නේද සෙතුනි? ඒ කියන්නේ අර සංගවා ගැනීමකින් තොරව ටිකක් තියාගෙන ටිකක් දෙනවා. එහෙම නැතුවනේ Taman දන්න සියල්ලම පුතේ ශිෂ්‍යයාට කියලා දෙන්න ඕන. ඒක තමයි දෙවෙනි එකනේ. ඊගාවට තුන්වෙනි එක සියලු ශිල්ප ඉගැන්වීම. Taman දන්න සියලුම දේවල් කියලා දෙන්න ඕනනේ. දැන් අරයත් එහෙමනේ නේද? කවුද බුත්තිල ඇදුරුතුමා නේද? මූසිලාව උගන්වන්න කිව්වා මූසිලට ඔක්කොම ඉගන්නුවානේ. මූසිල මොකෝ කරේ? මූසිල ಗುಣමක් වෙක්ුණා නේ සිරුනි. මූසිල මොකෝ කිව්වේ? රජුරවන්ට ගිහිල්ලා කියනවා මේ කාටද බුත්තිල ඇදුරුතුමාට ගෙවන මුදලම මටත් ගෙවන්න. මමත් ඒ හා සමානව දක්ෂයි නේ. ඔන්න දැන් බුත්තිල ඇදුරුතුමාගේ රස්සාව නැති වෙන්න යන්නේ නේ. නේද සිරුනි? රස්සාව පිළිබඳ ලොකු ප්‍රශ්නයක් නේ. ඊට පස්සේ මේ අවසානයේදී අර සක්‍රියාවාය කියලා කියනෝ නේද? තත් කඩන්න කිව්වයි කියනෝ නේද? ඊට පස්සේ මේ මූසිල කල්පනා කරනවා මට කියලා දීපු නැති ශාස්ත්‍රයක් නේද? අර තත් ගහන්න නෙදී ඕක කඩනෝනේ.
සිළුනි ඒක කඩනවා. අරයාගත් මොකෝ කරේ? පඬිතයා වගේ කඩලා දැම්මා. ගුරුවරයා මට උගන්වපු නැති එකක් නෙමෙයි කරන්නේ නේ. අමුතු එකක්. මේක මන් දන්නේ නැහැ. මේක කැඩුවා. කැඩුවට පස්සේ මොකෝ වෙන්නේ? මිනිහගේ එකේ සද්ද නැහැ නේ. හැබැයි ඇදුරුතුමාගේ එකේ සද්දය ආවා නේද? නේ සක්‍රයාගේ පොඩි උපක්‍රමයක් නේ. මේ යන්නේ එතකොට මේ Taman දන්න සියලුම ශිල්ප කියලා දෙන්න ඕනේ නේ. ගුත්තිලා දුරුතුමත් සියල්ල කියලා දුන්නා. හොඳේ. ඊගාවට යහළු හිත මිත්‍රාදීන්ට හඳුන්වලා දෙන්න ඕනේ. දැන් සිරුණි සමහර වෙලාවන් වලදී දැන් ගුරුවරයෙක් ඔන්න තව කවුරු හරි එක කතා කර කර ඉන්නකොට සිරුණි යනවා. හිතන්නකෝ. නේද? සිරුණි ගියාට පස්සේ ගුරුවරයා සිරුණිව හඳුන්වලා දෙන්න ඕන. මේ සිරුණි මගේ පන්තියේ මේ මෙහෙමයි කියලා සිරුණි ගැන සිරුණි සම්බන්ධව කියලා දෙන්න ඕනේ නේ භාෂණ. තමන්ගේ යාළු හිත මිත්‍රාදීන්ට ශිෂ්‍ය අඳුන්වලා දෙන්න ඕන. පැහැදිලිද භාෂණ? චමත් තමන්ගේ යහළුවන්ට තමන්ගේ හිත මිතුරන්ට ගුරුවරයා විසින් ශිෂ්‍ය අඳුන්වලා දෙන්න ඕන. මේ අහවලා මෙයා මෙහෙමයි මෙයා මෙච්චර දක්ෂයි ටිකක් පඬිතයි එහෙම අඳුන්වලා දෙන්න ඕන. හොඳේ. පැහැදිලිද? එහෙම කියලා අඳුන්වලා දෙන්න ඕන. ඒක තමයි මේ හතරවෙනි එක. පස්වෙනි එක රැකවරණය සැලසීම. රැකවරණය සැලසීම. දැන් ওই පහුගිය දවසක සිරුනේ ඉස්කෝලේ ට්‍රිප් එකක් ගිහිල්ලා ගෑන් ළමයි පඬිතකමට වතුරට පැනලා නේද? ගෑන් ළමයා ගහගෙන ගිහිල්ලා විදුහල්පති මොකෝ කරලා තින්නේ? විදුහල්පති ඒ සර් වතුරට පැනලා කෙල්ලෝ බේරගෙන තිනවා සර් මැරිලා තියෙනවා නේද? අන්න ශිෂ්‍යයා මැනවින් ආරක්ෂා කරලා තියෙනවනේ තමන්ගේ වගකීම උපරිමයෙන්ම ඉටු කරපු වර්තමානයේ ඉන්න ගුරුවරයෙක් නේ. ශිෂ්‍යයාට අවශ්‍ය කරන රැකවරණය සලසන්න ඕනේ. ඒකනේ පුතේ. දැන් ඔයගොල්ලෝ දැන් මේ දැන් නම් දවස් 3 ට්‍රිප් එහෙම අනුමත කරන්නේ නැහැ නේද? අමාත්‍යංශෙන්නේ. ඉස්සර නම් යනවා දවස් 3 උපරිම ට්‍රිප් යනවා නේද ඉස්කෝලවල. යනවා. ඒ ගියාට පස්සේ පුතේ එක සර් කෙනෙක් කවුරු හරි ඉන්නවනේ පොලු කෑල්ලක් අතේ තියාගෙන කොයි වෙලාවෙත් ගහන්න බලන්න. එහෙම කෙනෙක් ඉන්නවා ගොඩක් වෙලාවට. එහෙම කෙනෙක් ඉන්නවා. කොයි වෙලාවෙත් ගහන්න බලන් ඉන්නේ. අපි ඉතින් හරි තරහයි මේකට වෙන වැඩක් නැද්ද දන්නේ නැහැ නේද? ඒක එයාගේ වගකීමක්. ඒක එයාගේ යුතුයකමක් නේ. ශිෂ්‍යයා මොන ක්‍රමෙන් හරි ආරක්ෂා කරගන්න එක ගුරුවරයාගේ වගකීමක් සෙතුනි. පැහැදිලි? දැන් තේරෙන්නේ. මා යකෝ මේක සිංහලෝවාද සූත්‍රෙත් තිබිලා තියෙනවනේ. ඒ අර ඉන්න බැරි කමකට නෙවෙයිනේ. ඒක එයාගේ වගකීමක්. එතකොට මේ විදිහට පුතේ මේ ගුරුවරයාගෙන් මොනවාද සංග්‍රහ ලබන නේද? ගුරුවරයාගෙන් වගකීම් යුතුයකම් ලබන ශිෂ්‍යයා මොකෝ කරන්න ඕනේ? පෙරලා ගුරුවරයාට යුතුයකම් පහක් ඉටු කරන්න ඕන. මොනවයි ගුරුවරයාගෙන් ශිෂ්‍යයට ලැබෙන්නේ? මනවින් හික්මවනවා, මනවින් උගන්වනවා, ඊගාවට සියලුම ශිල්ප කියලා දෙනවා, යහළු හිත මිත්‍රාදීන්ට හඳුන්වලා දෙනවා, රැකවරණය සලසනෝනේ. මේ විදිහට සංග්‍රහ ලබන, මේ විදිහට යුතුයකම් ලබන ශිෂ්‍යයා පෙරලාගෙන නෙවෙයි පෙරලා හොඳේ ගුරුවරයාට යුතුයකම් ඉටු කරන්න ඕන. මොනවයි යුතුයකම්? ගුරුතුමා දැක්කම හුනස්නෙන් නැගිටින්න ඕන. වාඩි වෙලා ඉන්න එකේ වාඩි වෙලා ඉන්නේ නැහැ පඬිතයෝ වගේ භාෂණ. මොකෝ කරන්න ඕන? ගුරුවරයා දැක්කට පස්සේ නැගිටින්න ඕනනේ. නේද? දැන් ඉස්කෝලවල මම දකින්නේ නැහැ සිලුන් ගොඩක් වෙලාවට ගුරුවරයා දැක්කම නැගිටින ශිෂ්‍යයෝ බොහොම අඩුයි ඉස්කෝලවලනේ. නේද? හැබැයි මේ ඉස්කෝල පද්ධතිය ඇතුලේ එහෙම ශිෂ්‍යයෝ බොහොම කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නේ නේද? හැබැයි අපි චූටි කාලේ මේ පිරිවන් ඇතුලේ අදටත් ගුරුවරයා දැක්කට පස්සේ ශිෂ්‍යයෝ නැගිටිනවා අදටත්. ඒ දවස්වලත් එහෙම ඒ දවස්වල ගොඩක් වැඩි දැන් ටිකක් අඩුයි සෙතුනි. හොඳේ. කොහොම හරි කම නැ ටිකක් හරි ආරක්ෂා වෙලා තියෙනවානේ. මොකෝ කියන්නේ ගුරුතුමා දැක්කට පස්සේ ගුරුවරයා දැක්කට පස්සේ හුනස්නෙන් නැගිටින්න ඕන. වාඩි වෙලා ඉන්න එකේ නේද? ඇලිලා වගේ වාඩි වෙලා ඉන්නේ නැහැ. ඒක ගැළපෙන්නේ නැහැ ශිෂ්‍යයෙක්ටනේ. ආයිගාවට දෙවෙනි එක තමයි ගුරුතුමාට අප උපස්ථාන කිරීම. කඩේට යනකොත් කඩේ යන්න ඕන. භාෂණ හරිද? ඊකට වතුර එකක් ගෙනත් දෙන්නකොත් වතුර එකක් ගෙනත් දෙන්න ඕන. පඩියක් හම්බෙනෝනේ යාට භාෂණනේ. ඕන්න දැන් කියන කතානේ ගුරුවරයාට අප උපස්ථාන කරන්න ඕනනේ. ඒ කියන්නේ උපස්ථාන ආදිය කරන්න ඕන. දැන් අර බුද්ධිල ජාතකයේ කියනවනේ පුතේ කවුද මෙයා? මූසිල මොකෝ කරේ? ගුරුවරයාට විතරක් නෙමෙයි ගුරුවරයා අම්මා තාත්තට සැලකුවා. රෙදි හේදුවා, ගෙදර කන්න ඉව්වනේ, টয়ලට් හේදුවනේ, ගේ අතු ගෑවනේ. ඒ සියල්ල කරානේ සිතුනිනේ. එතකොට ගුරුවරයාට අප උපස්ථාන කරන්න ඕන. හරි? දෙවෙනි එක. තුන්වෙනි එක තමයි ලබා දෙන උපදෙස් වලට හොඳින් ඇහුම්කන් දෙන්න ඕනනේ. අහන්න ඕන. ගුරුවරයා යමක් කියනවද? ඒකට කට දාලා පඬිතෙක් වෙන්නේ නැතුව මේ චමත් මොකෝ කරන්න ඕන? ඒ කියන්නේ මොකක්ද කියලා අහගෙන ඉන්න ඕන. හරි? ගුරුවරයා කියන දෙයට ඇහුම්කන් දෙන්න ඕන. ඊගාවට අවශ්‍ය කටයුතු සිදු කරලා දෙන්න ඕන. මොකක් හරි අවශ්‍යතාවයක් කිව්වොත් ඒක ඉටු කරලා දෙන්න ඕන සිරුනි. හරිද? ඊගාට හොඳින් ඉගෙනීම. මේ මොන දේවල් කරත් වැඩක් නැහැ. සෙතුනි හිතන්න. සෙතුනි ගුරුවරයා දැක්කම හුනස්නේ නැගිටිනවා. සෙතුනි නේ මම හොඳේ මම. ගුරුවරයා දැක්කම හුනස්නේ නැගිටිනවා. හොඳේ. ඊගාට ගුරුවරයාට අප උපස්ථාන කරනවා. හරි ලබා දෙන උපදෙස් වලට හොඳින් ඇහුම්කන් දෙනවා. අවශ්‍ය කටයුතු සිද්ධ කරනවා. හැබැයි මම ඉගෙන ගන්නේ නැහැ. ඔක්කොම කරලා අවසාන එක කරන්නේ නැහැ නේ. ඒක තමයි කරන්න ඕන දේ නේ සෙතුනි. මොකද්ද කරන්න ඕන? හොඳින් ඉගෙන ගන්න ඕන. මෙන්න මේවා ගුරුවරයා වෙනුවෙන් ශිෂ්‍යයා විසින් ඉටු කළ යුතු යුතුයකම් පහ. මොනවාද මේ ගුරුවරයාගේ ශිෂ්‍යයාගෙන් ගුරුවරයාට තියෙන්නේ? ගුරුතුමා දැක්කම හුනස්නෙන් නැගිටින්න ඕන. ගුරුතුමාට අප උපස්ථාන කරන්න ඕන. ලබා දෙන උපදෙස් වලට ඇහුම්කන් දෙන්න ඕන.
අවශ්‍ය කටයුතු සිදු කරන්න ඕන. හොඳින් ඉගෙන ගන්න ඕන. භාෂණ මට කියන්න ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට ඉටු වෙන්න ඕන යුතුයකම් 5යි. ඒකෙන් පළවෙනි දෙක මොනවාද? මනවින් හික්වීම ඔව්. දෙවෙනි එක? මනවින් ඉගෙනීම. ඔව් මනවින් හික්මවීම සහ මනවින් ඉගෙනවීම. තව දෙකක් කියන්න චමත් ඊගාව දෙක. සියලුම ශිල්ප ඉගැන්වීම යහළු මිත්‍රාදීන්ට හඳුන්වා දීම. ඔව් සියලුම ශිල්ප ඉගෙනවීම යහළු හිත මිත්‍රාදීන්ට හඳුන්වා දීමනේ. ඊගාට සිළුනි කියන්න අවසාන එක මොකද්ද? රැකවරණය සැලසීම. ඔව් රැකවරණය සැලසීම. ඊගාවට සිංහාලෝවාද සූත්‍රයේ කියනවා ශිෂ්‍යයාගෙන් ගුරුවරයාට ඉටු වෙන්න ඕන යුතුයකම් 5යි. ඒකේ පළවෙනි එක කියන සිළුනි. ඒකේ පළවෙනි එක ශිෂ්‍යයාගෙන් ගුරුවරයාට පළවෙනි එක ගුරුතුමා දුටුවිට උනස්ගෙන් නැගී සිටීම. ඔව් නැගිටීමනේ. ඊගාවට සෙතුනි කියන්න බලන්න මේ දෙක සහ තුන ශිෂ්‍යයාගෙන් ගුරුවරයාට දෙවෙනි එකයි තුන්වෙනි එකයි සෙතුනි. සෙතුනියෝ සෙතුනි සිග්නල් නැද්ද? භාෂණ කියන්න බලන්න ඒක. 2යි 3යි. ගුරුතුමාට සියලු අප උපස්ථාන සිදු කිරීම. ඔව් තුන්වෙනි එක. ලබා දෙන උපදෙස් වලට හොඳින් සවන් දී පිළිපැදීම. ඔව් හතරවෙනි එක කියන්න බලන්න චමත්. අවශ්‍ය කටයුතු සිදු කර දීම. ඔව් පස්වෙනි එක කියන්න බලන්න සෙලුනි. ඉගෙන ගැනීම. ඔව් හොඳින් ඉගෙනීම නේද? එතකොට ඔන්න ඔය විදිහට ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට සහ ශිෂ්‍යයාගෙන් ගුරුවරයාට ඉටු වෙන්න ඕන යුතුයකම් 10ක් සම්බන්ධව තමයි මේ පාඩමේදී කතා කරේ. එතකොට මේ පාඩමට අදාළ නෝට් එක ඔයාලා ඉන්න WhatsApp group එකට දාලා දෙනවා. මේ නෝට් එක නැවත ඕනි කෙනෙක් ඉන්නවා නම් සිරුනි පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. හරි භාෂණ චමත් නැති කෙනෙක් ඉන්නවා නම් එතකොට ඒකේ මේ දෙවනි වාරයට අදාළ 7 වසර දෙවනි වාරේ නෝට් එක කියලා තියෙනවා. පැහැදිලිව සිංහල අකුරෙන් තියෙනවා. හොඳේ. එතකොට ඒකේ 10 වෙනි පාඩමට අදාළ නෝට් එක බලලා ඒක ලියලා ඒකේ ෆොටෝ එකක් ගහලා මට එවන්න. හරි. එහෙනම් හැමෝටම උස්සරණයි. ඔව් මේ ගිය සතියේ පාඩම් දෙක සෙට් එවන්න පුළුවන්ද? ගිය සතියේ පාඩම් දෙක පොඩ්ඩක් දාන්න පුළුවන්. මම හිතියේ නෑ. රෙකෝඩින් එකද? මට මැසේජ් එකක් දාන්න පුතේ. මගේ නම්බර් එකට දාන්න 078යි 500යි 138. දාලා තියන්න මැසේජ් එක. හරි උස්සරණයි. සෙතුනියෝ හරි පුතා හරි උස්සරණයි. සරණයි ආමතුනේ. හරි දරුවෝ. සෙතුනිට සිග්නල් නැති වුණා නේද? හරි පුතේ හරි. පන්ති ඉවරයි. හොඳේ රෙකෝඩින් එක දාන්න. රෙකෝඩින් එකක් අවශ්‍ය නැහැ. ඔයා හිටියනේ දිගටම. චමත් මොකෝ ගැටලුව? නෑනේ.